හරි. අපි දැන් මේ පටන් ගන්නේ අපේ Arduino series එකේ first day එක. ඒ කියන්නේ අපේ දෙවෙනි batch එකේ first day එක. දැන් අපේ අනිත් batch එක අපේ ඉරිදා යනවා. දැන් එතකොට මේ Arduino අපේ series එක ගොඩක්ම design කරලා තියන්නේ අපි Arduino beginners කට. එහෙම නැත්නම් Arduino කලින් අහලා තියෙන, ඒ කියන්නේ අහලා නැති පොඩි ප්‍රොජෙක්ට් කරලා තියෙන අන්න ඒ වගේ Arduino වලට අලුතෙන් සම්බන්ධ වෙන කට්ටිය තමයි අපි මේ අපේ Arduino series එක කරන්න පටන් ගන්නෙ. හරිනේ. මෙතන ඇති එක එක දැනුම් මට්ටම් වල කට්ටිය සමහර කට්ටිය grade 6 to 9 කට්ටිය ඇති, සමහර කට්ටිය A level කට්ටිය ඇති. මොකද A level වලට A level ICT වලට Arduino part එකක් තියෙනවනේ. අන්න ඒ වගේ එතන ඒ Arduino part එක cover කරගන්න ඕන කට්ටිය ඇති මෙතන. එයාලටත් මේ course එක ගොඩක් වටිනවා කියලා එයාලටම අන්තිමේදී තේරුම් යයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. අපි බලමු දැන් අපේ course එකේ මුලින්ම අපි මොනවද කතා කරන්න කියලා. හරි. එතකොට දැන් ඔයාලා ඇවිල්ලා ඉන්නේ Arduino ඉගෙන ගන්නනේ. ඒ කියන්නේ කොහෙන් හරි වචනේ හරි ඇහිලා ඇති. ඒකනේ ආවේ. එතකොට Arduino කියන එක මොකක්ද කියලා මෙතන ඉන්න සමහර කට්ටිය දන්නේ නැති. මොකක්ද Arduino කියන්නේ? මොකක්ද Arduino කියන්නේ? ඔයාලට මේ ප්‍රශ්න තියෙනවා නම් මොකක් හරි අන්මියුට් කරලා අහන්න. නැත්නම් chat එකේ දාන්න ඕන chat එකත් බලාගෙන ඉන්න. හොඳයි. හරි. Arduino. Arduino කියන්නේ ඇත්තටම මොකක්ද? ඇත්තට මේක ඇවිල්ලා open source platform එක. හරි. එතකොට Arduino කියන්නේ මොකද්ද? open source platform එකක් කියලා කිව්වම. ඇත්තට මේ platform එකේ මොනවද කරන්න පුළුවන්? platform එකේ ඔයාලට කරන්න බැරි දෙයක් දැන් නැහැ. Arduino වල. හරිනේ. කරන්න බැරි දෙයක් නැහැ. දැන් අපි AI එක්ක robotics එක්ක අපේ ලෝකෙම දැන් ගමන් කරන කාර්යයන් දෙන්නේ ශීඝ්‍රයෙන් ගමන් කරන. මේ කාර්යයේදී Arduino කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් විදිහට තමයි දැන් මිනිස්සු තේරුම් ගන්න තියෙන්නේ. Arduino කියන එක අත්‍යවශ්‍යම දෙයක්. අන්න ඒ හින්දා දැන් ජපානයේ, චීනයේ, කොරියාවේ, කොටින්ම ඉන්දියාවේ පවා Arduino කියන එක පොඩි ළමයාගේ පවා ඉඳන් උගන්වන්න පටන් ගන්න තියෙනවා. මම දැක්ක මේ ලංකාවේ 4 වසරේ 3 වසරේ ළමයි පවා දැන් Arduino ඉගෙන ගන්නවා. ඒ කියන්නේ යාළුවා දැන් මේ Arduino ඉගෙන ගත්තා කියන්නේ ආයි ලොකු තැනකට එද්දී ලොකු මැච් එකක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලා දැම්ම Arduino ඉගෙන ගත්තොත් ඔයාලටත් ලොකු මැච් එකක් ගහන්න පුළුවන්. මොකද මේ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම IoT AI robotics එක්ක ගමන් කරන හින්දා. හරිනේ. Arduino කියන්නේ ඇත්තටම platform එකක්. ඔයාලට ඕන දේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ creativity එක tiered worlds problem එකකට solution එකක් විදිහට use කරන්න පුළුවන් platform එකක් තමයි Arduino කියන්නේ. සරලව කිව්වොත්. හරි. හරි. එතකොට දැන් වර්තමානයේ Arduino පාවිච්චි වෙන තැන් මොනවද? දැන් මම මේ උදාහරණ කීයක් විතරයි මෙතන දාලා තියෙන්නේ. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවනේ. මම මේ මෙතන පහක් විතරයි දාලා තියෙන්නේ. ඇත්තට මේ පහ නෙමෙයි අනන්තවත් තියෙනවා Arduino පාවිච්චි වෙන තැන්. Arduino පාවිච්චි වෙන්න තැන තීරණය වෙන්නේ ඔයාගේ ක්‍රියේටිවිටි එක සහ මයින්ඩ්සෙට් එක ගන්න. ඔයාලට මොකක් හරි ප්‍රොබ්ලම් එකකට සොලියුෂන් එකක් දෙන්න ඕන නම් අන්න එතන Arduino පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ. හරි උදාහරණයක් විදිහට ගමු ඔටෝමේෂන් පාර්ට් එක. දැන් හිතන්න ගොඩක්ම ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේදී. ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේදී මැනුවලි කරන දේවල්. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ අතින් කරන දේවල් සහ තව යන්ත්‍ර මගින් මැනුවලි කන්ට්‍රෝල් කරන ඒවා තියෙන්නේ. ස්විච් වලින් බටන් වලින් මැනුවල් කන්ට්‍රෝල් කරන ඒවා. අන්න ඒවා ඔක්කොම දැන් ට්‍රාන්ස්ෆෝම් වෙගෙන යනවා අපේ IoT mix Arduino වලින්. ඔක්කොම ඔටෝමේට් වෙගෙන යනවා. හොඳයි. අන්නේ එක පාර්ට් එකක් තමයි අපි Arduino පාවිච්චි කරන තැනක් විදිහට දකින්න පුළුවන්. ඔටෝමේෂන් කරන තැන. හරිනේ. සාමාන්‍ය ක්‍රියාවලිය ඔටෝමේට් කරනවා.
අනිත් එක තමයි රොබොටික්ස් ගත්තොත් එහෙම දැන් ඔයාලා වීඩියෝස් දැකලා ඇති FB එකේ TikTok එකේ හැමතැනම රොබෝස්ලා ඉන්නවා ඇත්ත මිනිස්සු වගේ කතා කරන්න පුළුවන් එයාලා රියල් ටයිම් උත්තර දෙන රියල් ටයිම් තින්කින් කරන සෙන්සර්ස් වලින් එක දේවල් අඳුන ගන්න පුළුවන් අන්න ඒ වගේ ගොඩාක්ම දියුණු රොබෝස්ලා දැන් හදලා ඉන්නවා හරිනේ ඔයාලගේ වීඩියෝස් දැක්කොත් ඔයාලා හොයන්න පුළුවන් ෆුට්බෝල් ගන්න රොබෝස්ලා ඉන්නවා තව කඳු පල්ලම් ඒ වගේ නගින රොබෝස්ලා ඉන්නවා මිනිස්සුත් එක්ක ෆේස් ටු ෆේස් කිසිම ඩිලේ එකක් නැතුව කතා කරන්න පුළුවන් රොබෝස්ලා ඉන්නවා අන්න ඒ වගේ රොබෝස්ලා හැදෙන්න බේසික්ම හේතුව තමයි මෙන්න මේ ආඩිනෝ කියන එක හරිනේ පොඩිම කන්සෙප්ට් එක තමයි ආඩිනෝ කියන එක ආඩිනෝ කියන එක ඩිවෙලොප් කරලා තමයි අන්තිමට රොබොටික්ස් සයිඩ් එකේ මෙච්චර දියුණුවක් වෙන්න හේතුව වෙලා තියෙන්නේ හරි මේටත් කරලා තියෙන්නේ එතකොට මේ ග්‍රීන් හවුස් එකේදී තමා අපිට වැඩි ෆැමිලිය නැති ඒත් ගොඩක් කර්තව්‍යයක් ඉටු කරන ෆීල්ඩ් එක තමා ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක මේ ආඩිනෝ වලදී ඊට පස්සේ දැන් ඔයාලා දැකලා තියෙන අහලා තියෙන ඉස්සරහට ට්‍රෙන්ඩ් වෙන හොඳ ඉස්සරහ ට්‍රෙන්ඩ් වෙන රොබොටික්ස් එහෙම නැත්නම් AI plus robotics මෙතන රොබොටික්ස් කියනකට වඩා AI plus කියන එක වටිනවා AI plus robotics ඔන්න ඔතනදීත් බේසික් කන්සෙප්ට් එක යන්නේ ආඩිනෝ හරහා හොඳ එහෙනම් ආඩිනෝ හරහා තමයි ඔක්කොම ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ සහ හැම මේ එයාගේ රොබෝ කෙනෙක්ගේ අතපය ඇස් පිටීම ඊට පස්සේ කකුල් වැඩ කරන ඔක්කොම කන්ට්‍රෝල් කරන්න මේ ආඩිනෝ කියන එක හරහා එතකොට මේ AI පාර්ට් එක ගන්න යාගේ thinking pattern එක හදන එක එතකොට මේ robotics වලත් basic platform එක වෙන්නේ ආඩිනෝ කියන එක හරිනේ එතකොට දැන් ඔයාලා තේරෙන්නේ නැති දැන් ආඩිනෝ කියන එක කොච්චර පුළුල් පරාසයක විහිදෙනවද කියලා හරි මේ තියෙන්නේ භාවිතාවන ශ්‍රේෂ්ඨ වල උදාහරණ කීපයක් විතරයි හරි ඇයි ආඩිනෝ මෙච්චරම ජනප්‍රිය සහ ප්‍රසිද්ධ හරි එතකොට මේ ආඩිනෝ කියන එක ඇත්තටම ගත්තොත් ඔයාලට ඉගෙන ගන්න ලේසිම සහ පහසුම දෙයක් ඒක තමයි මේ පිටරටවල පොඩි ළමයිගේ පවා මේක උගන්වන්න කියලා නිර්දේශ කරලා තියෙන්නේ මොකද ඒ රටවල් ඉක්මනට දියුණු වෙන්නේ ඔන්න හේතුව හින්දා තමයි. කියන්නේ පොඩි කාලේදීම මේ දේවල් ඔලුවට දානවා කියන්නේ ඒ කියන්නේ ළමයා රෙකෝඩින් එක දෙනවා හරි මට මුල් ටික රෙකෝඩ් කරන්න අමතක වුණා හරි මෙතන ඉඳන් රෙකෝඩ් එක දෙනවා හරි එතකොට මම කියේ හිටියේ ඒ පිටරටවල් වල පොඩි ළමයිගේ පොඩි කාලේ ඉඳන්ම මෙන්න මේ ආඩිනෝ හුරු කරාම මොකද වෙන්නේ ඒ ළමයි ප්‍රශ්නයකට සොලියුෂන් එක දෙන්න තමන්ගේ මයින්ඩ් එක හදා ගන්නවා පොඩි කාලේ ඉඳන්ම එතකොට එයාලා ලොකු මේ මට්ටමකට එද්දී එයාලට අර ලොකු ප්‍රොබ්ලම් එකක් විසඳෙන සාමාන්‍ය දෙයක්. මොකද එයාලා පොඩි කාලේ ඉඳන්ම ආඩිනෝ හා රොබොටික්ස් අන්නේ දේවල් එක්ක පොඩ ඔලුවට දාගෙන එක්ස්පර්ට්ස්ලා වෙමින් ඉන්නේ. හරිනේ. අන්න ඒ හින්දා තමයි මේ ආඩිනෝ ගොඩක් ජනප්‍රිය වෙන්නේ. කියන්නේ පොඩි ළමයෙක්ට පවා ඉගෙන ගන්න හරිම පහසුයි සහ සරලයි. ඒක තමයි මෙතන මම කියලා තින්නේ ease of use කියලා. අනිත් එක තමයි මේ ආඩිනෝ components ඇත්තරම ගාන අඩු. හොඳයි ඇත්තරම ගාන අඩුවට තියෙන්නේ. මේ 20000 ගණන් 30000 ගණන් ලක්ෂ ගණන් මේවා යන්නේ නැහැ මේවා ඉගෙන ගන්න සහ මේ component buy කරන්න. Arduino board සහ sensors සහ එන්නේ ඒවා buy කරන්න ලොකු ගණන් යන්නේ නැහැ. හොඳයි ලොකු ගණන් යන්නේ නැහැ. Tamanට මේවා ටික buy කරලා ඉගෙන ගන්න පුළුවන්. ඔයාට Arduino ගැන. එතකොට මේ Arduino පාවිච්චි කරන ගොඩාක් කට්ටිය ඉන්නවා සහ එයාලගේ community එක වැඩි. Arduino users ලා community එක වැඩි. දැන් community එක වැඩි වුණාම මොකද වෙන්නේ? අලුතෙන් හොයාගන්න දේවල් වැඩි. ඒ කියන්නේ අලුත් sensors හොයාගන්නවා වැඩි. අලුත් libraries හොයාගන්නවා වැඩි. එතකොට අන්නේ
ලාජ් කමියුනිටි එක හින්දා මොකද වෙන්නේ? ආඩිනෝ වඩාත් පොපියුලර් වෙනවා සහ ආඩිනෝ වඩාත් ස්ට්‍රෝං වෙනවා, ස්ට්‍රෙන්ත් වෙනවා. හරිනේ. එතකොට ආඩිනෝ කියන එක ගොඩක්ම ජනප්‍රිය අන්නේ හින්දා එක හේතුවක් වෙනවා. හරි. එතකොට මේ ආඩිනෝ කියන එක ඔයාලට ක්‍රොස් ප්ලැට්ෆෝම්, ඒ කියන්නේ ඔයාලට කොටින්ම ලැප් එකේ ආඩිනෝ කෝඩ් ලියන්න පුළුවන්. ඔයාලට ඩෙස්ක්ටොප් එකේ ආඩිනෝ කෝඩ් ලියන්න පුළුවන්. කොටින්ම මේ පින්තූරේ පෙන්නනා වගේ ඔයාලට ෆෝන් එකේ පවා ආඩිනෝ යූස් කරන්න පුළුවන්. අන්නේ හින්දා දැන් මෙතන ඇති ලැප් එක නැති කට්ටිය, සමහර කට්ටිය ඇති කම්පියුටර් එකක්වත් නැති කට්ටිය. හැබැයි බය වෙන්න එපා. ඔයාලට ෆෝන් එක තියෙනවා නම් Android හෝ Apple ෆෝන් එක තියෙනවා නම් ඔයාලට Arduino කෝඩ් කරලා මෙන්න මේ විදිහට බෝඩ් එකට අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. ලැප්ටොප් ඕනේ නැහැ, PC ඕනේ නැහැ. හරිනේ. හරි. එතකොට මේ ෆෝන් එකෙන් කෝඩ් කරන්න හිතාගෙන ඉන්න කට්ටිය පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. එතකොට එයාලට මෙන්න මේ OTG එක බයි කරන්න වෙනවා. ඒක රුපියල් 200ක් 300ක් ඉන්න ෆෝන් ෂොප් වල තියෙනවා. ඒක ඔයාලගේ අර ෆෝන් එකේ පෝට් එකට ගැලපෙන OTG එක අරන් මේ Arduino එකේ කේබල් එකට ගහන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ. හරි. එතකොට ඔයාලට ෆෝන් එකේ පවා මේක යූස් කරන්න පුළුවන් විදියට එච්චරටම පහසු කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ Arduino කෝඩ් කරන්න ගන්න software එක තියෙනවනේ. අපි මේකට කියනවා Arduino IDE එක කියලා. මේ Arduino IDE එක ඔයාලට ෆ්‍රී සහ ඕපන් සෝස් විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ලිකම්ම Play Store එකේ, එහෙම නැත්නම් App Store එකේ, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ෆ්‍රී ගන්න පුළුවන්. හරිනේ. එතකොට ෆෝන් එකේ කෝඩ් කරන කට්ටියට ඩවුන්ලෝඩ් කරගන්න software එක තමයි මේ තියෙන්නේ Arduino Droid කියන එක. Arduino Droid කියලා. තව software තියෙනවා. මම recommend කරන්නේ මේ Arduino Droid කියන එක. ෆෝන් එකේ කෝඩ් කරන්න හිතාගෙන ඉන්න අයට. හරි. පොඩ්ඩක් නෑ. හරි. එතකොට මේ Arduino වල ෆියුචර් එක කොහොමද? දැන් මම කලින් ඔයාලට මතක් කරා මොකද Arduino දැන් වර්තමානයේ, එහෙම නැත්නම් දැන් එදිනෙදා අපිට හම්බෙන තැන්. එතකොට හැම ෆීල්ඩ් එකකම Arduino පාවිච්චි කරනවා කියන්නේ මොකද්ද? ඒ හැම ෆීල්ඩ් එකකම Arduino වල දියුණුවක් තියෙනවා. නැත්නම් ඒ ෆීල්ඩ් එකේ දියුණුවක් තියෙනවා. අන්න ඒ වගේ තැන් තමයි මෙන්න මේ මම Future of Arduino කියලා දාලා තියෙන්නේ. කියන්නේ Arduino ඉස්සරහට ප්‍රසිද්ධ වෙන, එහෙම නැත්නම් දියුණු වෙන ශේෂ්ත්‍ර ගැන. හරි. දැන් මම කලින් කිව්වා රොබොටික් ගැන කිව්වේ. ඒ රොබොටික් එක සම්බන්ධ මේ කරුණක් තමයි මෙතන දාලා තියෙන්නේ. AI plus IoT කියන එක. එතකොට අර Arduino කියන එක පාවිච්චි කරලා අපි රොබෝලා හදනවා. රොබෝලා අර AI එක ඉන්ටිග්‍රේට් කරලා යාට තමන්ට හිතන්න පුළුවන් විදිහට තමන්ට වැඩ කරන්න පුළුවන් විදිහට රොබෝලා හදනවා. අන්න ඒ විදිහට මේ රොබෝලා හදන්න පටන් ගන්න මෙන්න මේ Arduino concept එක හරහා. එතකොට ඒකේ ලොකු දියුණුවක් තියෙනවා ඉස්සරහට. හොඳේ. AI එක දැන් ඔයාලා පාවිච්චි කරන ChatGPT, Gemini ඔන්න ඔය වගේ ඒවා පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ එයාලා හිතලා උත්තර දෙනවා. එයාගේ මත අපිට පළ කරනවා. අන්න ඒ වගේ හිතන්නේ ඒ බුද්ධිය තියෙන කට්ටිය මේ වගේ රොබෝට් වලට ඉන්ටිග්‍රේට් කරොත් කොහොම හැසිරෙයිද? අන්න ඒක තමයි ෆියුචර් එක කියන්නේ. අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. හරිනේ. එතකොට ස්මාර්ට් සිටිස් ඉස්සරහට එන්න පුළුවන්. එන හැමදේම ඔටෝමේටඩ්, එහෙම නැත්නම් හැමදේම ස්මාර්ට් විදිහට. එහෙම නැත්නම් පාරේ තියෙන කුණු බක්කියක් ගත්තත් ඒක ළඟට යද්දි යටෙනවා, ඊට පස්සේ යද්දි වැහෙනවා, ඊට පස්සේ ඒක ෆිල් වුණාම SMS යවනවා දාලා කට්ටියට ඒක කලෙක්ට් කරගන්න. අන්න ඒ වගේ මම පොඩි උදාහරණයක් කිව්වේ. ගොඩාක් පැති වලින් අපේ නගරයක් පවා දියුණු වෙන්න පුළුවන් මේ Arduino හරහා. එතකොට ඒ විදිහට දියුණු කරන්නේ කවුද? ඔයාලා තමයි මේ Arduino ඉගෙනගෙන ඒ විදිහට අලුත් ප්‍රොජෙක්ට් හිතලා අලුත් තැන් වලට මේ Arduino යූස් කරලා ඔයාලා තමයි ඉස්සරහට දියුණු කරන්න ඉන්නේ. හරිනේ. හරි. එතකොට මම මේ දාලා තියෙන්නේ ඉන්නේ මේ වගේ තව ශේෂ්ත්‍ර ටිකක්.
එඩියුකේෂන් වලදී එහෙම නැත්නම් රිසර්ච් වලදී ආඩිනෝ වැඩිපුර යූස් කරනවා. ඉස්සරහට රොබොටික්ස් වලට යූස් කරනවා. ඔයාලට ප්‍රශ්න තියෙනවද මේ වෙනකන් මොනවා හරි ප්‍රශ්න නැහැ නේද? හරි. එතකොට මොකද්ද මේ ආඩිනෝ කියලා කියන්නේ ඇත්තටම? මොකද්ද ආඩිනෝ කියන්නේ? හරි. ආඩිනෝ කියන්නේ ඇත්තටම මෙන්න මේ පෙන්නලා තියෙන වගේ පොඩි චිප් එකක් ඉන්ටිග්‍රේට් කරපු පොඩි බෝඩ් එකක්. මම ඔයාලට ඒක පෙන්වන්නම් ඕන. මෙන්න මේ විදිහට තියෙන පොඩි බෝඩ් එකක් තමයි ආඩිනෝ කියලා කියන්නේ. මේකම නෙමෙයි ආඩිනෝ කියන්නේ. තව ගොඩාක් බෝඩ් තියෙනවා. මෙන්න මේ බෝඩ් එක සහ අදාළ සෙන්සර්ස් සහ ඇක්චුවේටර් පාවිච්චි කරලා අපි නිර්මාණය කරන දේවල් වලට තමයි ආඩිනෝ සම්බන්ධ ප්‍රොජෙක්ට් කියලා කියන්නේ. එතකොට මේ ආඩිනෝ බෝඩ් එකක තියෙන ප්‍රධානම සහ මූලිකම දේ තමයි මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන එක. මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන එක. අපි ලෙසන් පටන් ගත්තාම මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ගැන අපි කතා කරනවා ගොඩක් දුරට. හරිනේ. දැන්ට පොඩි බේසික් අයිඩියා එකක් දාගන්න ඔළුවට. එතකොට මේ ආඩිනෝ බෝඩ් එකක තියෙන මේන්ම පාර්ට් එක තමයි මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන්නේ. මේ තියෙන ආඩිනෝ බෝඩ් වර්ග. මෙතන මේ කීපයක් විතරයි තියෙන්නේ. ඔක්කොම දාලා නැහැ. ඔක්කොම ගත්තොත් ආඩිනෝ බෝඩ් 20කට වැඩියෙන් වගේ තියෙනවා. එක එක ආයතන එක එක පර්පස් වලට නිර්මාණය කරපු ආඩිනෝ බෝඩ් වර්ග. එතකොට අපි යූස් කරන්නේ මෙන්න මේ ආඩිනෝ ඌනෝ කියන බෝඩ් ජාතිය. ඒක තමයි ගොඩක් බිගිනර්ස්ලා යූස් කරන්න ගන්න ආඩිනෝ බෝඩ් එක. අපි මුලින්ම මේකෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයාලට මේකෙන් කරගන්න ඕනේ වැඩ ටික මදිනා. performance වදිනා. ඊට පස්සේ අනිත් බෝඩ් වලට යනවා. තව ESP32 වන්නේ වගේ ඔයාලට ඕන performance එක අනුව ඔයාලා ඕන බෝඩ් එකකට යනවා. දැන් ඉගෙන ගන්නේ මෙන්න මේ Arduino Uno බෝඩ් එකේ. හරිනේ. හරි. ඒතොර මං කියේ හිටියේ මයික්‍රෝ කන්ට්‍රෝලර් ගැන. මයික්‍රෝ කන්ට්‍රෝලර් ගැන ඇත්තටම මේ Arduino බෝඩ් එකේ තියෙන මෙන්න මේ පොඩි කොටස ගැන. මෙන්න මේ chip එකක් තියෙන. අන්න ඒව තමයි මයික්‍රෝ කන්ට්‍රෝලර් එක කියලා කියන්නේ. මෙන්න මේවා. හරිනේ. ඔන්න ඔය ටික තමයි මයික්‍රෝ කන්ට්‍රෝලර් එක කියලා කියන්නේ. එතකොට මේ අපි කතා කරන Arduino බෝඩ් එකේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් ඇතුළේ මෙන්න මේ වගේ ගොඩක් පාර්ට්ස් තියෙනවා. ඔයාලා මේවා ඉගෙන ගනි. මේවා පාවිච්චි වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට. හරිනේ. යූසේජ් එකම ඉගෙන ගනි. දැන්ට පොඩි අයිඩියා එකක් විතරක් ගන්න Arduino බෝඩ් එක මයික්‍රෝ චිප් එක ඇතුලේ මෙන්න මේ ගොඩාක් කොටස් තියෙනවා කියලා. හරි. හරි. එතකොට මේ Arduino concept එක යටතේ අපි කතා කරන්නේ මෙන්න මේ Arduino බෝඩ් එක හා සම්බන්ධ වෙලා අපි වැඩ කරගන්නේ කොහොමද කියන එක ගැන මූලික කාරණාවක්. හරිනේ. මූලික කාරණාවක්. දැන් ඔයාලට මේ පින්තූරේ පේනවා ඇති මේ Arduino බෝඩ් එක. ඒ කියන්නේ අර පොඩි මයික්‍රෝ කන්ට්‍රෝල් එක ගහපු Arduino බෝඩ් එක ඔයාලට පේන්න තියෙනවා. මේ තියෙන ඒ වගේම එකක්. එතකොට මේ Arduino බෝඩ් එකේ බේසික් සහ මේන්ම concept එක තමයි Arduino බෝඩ් එකට input අපි දෙනවා. හොඳයි. input දෙනවා. කොහෙන්ද input දෙන්නේ? sensors වලින්. sensors වලින් input දෙනවා. මොනවද ගන්න sensors?
එක්කෝ අල්ට්‍රසොනික්, එක්කෝ PIR, එක්කෝ මැග්නටික් රීඩ් ස්විච්, එක්කෝ තමා තියෙන්නේ LM35, තව ටෙම්පරේචර් සෙන්සර්, හියුමිඩිටි සෙන්සර්, අන්න ඒ වගේ ගොඩාක් සෙන්සර් ಜಾති තියෙනවා. ඒ ගොඩාක් සෙන්සර් ಜಾති වලින් තමයි මෙන්න මේ Arduino board එකට ඉන්පුට් දෙන්නේ. හොඳයි, ආදාන ඉන්පුට් දෙනවා. එතකොට මේ Arduino board එක මොකද කරන්නේ? අර සෙන්සර්ස් වලින් දෙන ඉන්පුට් ටික දිනවනේ. ඒ ඉන්පුට් ටික ප්‍රොසෙස් කරනවා. ඉන්පුට් ටික ප්‍රොසෙස් කරනවා. කොහොමද ප්‍රොසෙස් කරන්නේ? අපි කලින් මේ Arduino board එකේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එහෙම නැත්නම් චිප් එකට ලබා දෙන උපදෙස් අනුව උපදෙස් ඉන්ස්ට්‍රක්ෂන්ස් උපදෙස් අනුව තමයි මේ සෙන්සර්ස් වලින් දෙන ඉන්පුට් ටික එයාලා ප්‍රොසෙස් කරන්නේ. හරිනේ. ඔන්න ඔලුවට දාගන්න ඕනි බේසික් අයිඩියා එක Arduino ගැන. සෙන්සර්ස් වලින් බෝඩ් එකට දෙනවා, බෝඩ් එකෙන් ප්‍රොසෙස් කරනවා, ප්‍රොසෙස් කරලා ඉවර වෙලා මෝටර්ස් එහෙම නැත්නම් බසර්ස්, ස්පීකර්ස්, LCD ඩිස්ප්ලේස් අන්න ඔය වගේ දේවල් වලින් මොකද කරන්නේ? අවුට්පුට් එක එළියට දානවා. ඉන්පුට් ගන්නවා, ප්‍රොසෙස් කරනවා, අවුට්පුට් එළියට දානවා. ඔන්න ඔච්චරයි කරන්නේ. ලොකු දෙයක් කරන්නේ නැහැ Arduino board එකේ. එතකොට ඉන්පුට් දෙන්නේ ඔයත් නෙමෙයි, ප්‍රොසෙස් කරන්නේ ඔයත් නෙමෙයි, අවුට්පුට් දෙන්නේ ඔයත් නෙමෙයි. ඔයා කරන්නේ මොකද? මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකට උපදෙස් දෙන එක විතරයි. උපදෙස් දීලා බලන් ඉන්න තියන්නේ වැඩ කරන්න තියා. ලොකු දෙයක් කරන්න නැහැ ඔයාලා. හරි, ගොඩක් කට්ටිය කැමති වෙන උපදෙස් දෙන්නේ. එතකොට එයාට තමයි මේක තියෙන්නේ. වැඩක් කරන්න දෙයක් නැහැ, නිකන් බලන් ඉන්න තියෙන්නේ. හරිනේ. උපදෙස් දෙන්න තියෙන්නේ. හරි. එතකොට මේ Arduino board එක අපි වෙනම මොඩියුල් ප්ලග් කරන Wi-Fi මොඩියුල් එකක් එහෙම නැත්නම් Bluetooth මොඩියුල් එකක් එහෙම නැත්නම් ඒ Wi-Fi සහ Bluetooth ඉන්ටිග්‍රේට් කරපු ESP32 බෝඩ් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි පාවිච්චි කරලා අපි කරන්නේ මෙන්න මේ Arduino board අතර හෝ Arduino device අතර කමියුනිකේට් කරගන්නවා. එහෙම නැත්නම් කතා බහ කරගන්නවා. ඒ කතා බහ කරලා මොකද කරන්නේ? අපිට ඕන දේවල් දුර ස්ථානයක ඉඳන් සිදු කරගන්නවා. අන්න ඒකට තමයි අපි කියන්නේ IoT concept එක කියලා. එක්ක අන්තර්ජාලය හරහා එක්ක Wi-Fi හරහා Arduino device නැත්නම් smart device කතා කරගන්නවා. ඒ කතා කරගන්න තැනට උපදෙස් දෙන්නේ කවුද? අපි. උපදෙස් දෙන්නේ අපි. ඔයාලා කතා කරලා මෙන්න මේ වැඩේ කරලා තියන්න. අන්න එහෙමයි කියන්නේ අපි. එතකොට මේ උපදෙස් දෙන විදිය තමයි අපි මේ කතා කරන්නේ යන්නේ ඊළඟට අපේ කෝස් එකේ. හරිනේ. එතකොට මේ Arduino concept එක ගැන ඔයාලට දාලා අදහසක් ඇති. හරි. හරි. එතකොට ඔයාලට මේ Arduino concept එක ගැන අවුලක් නැහැනේ. ඉන්පුට් දෙනවා, ප්‍රොසෙස් කරනවා, අවුට්පුට් දෙනවා. ආදාන දෙනවා, සකසනවා, ප්‍රතිදාන එළියට දෙනවා. හරි. තප්පරක් ඉන්න. හරි. දැන් බලමු. ඔයාලා බලන් හිටියේ මෙච්චර වෙලා කවුද මේ කියවන්නේ? සහ කවුද ගෲප් එකේ මැසේජ් දාලා ඔයාලව ගෲප් වලට ඇඩ් කරන්නේ කවුද? අපි බලමු දැන් අපි කවුද කියලා. ඇත්තටම මම සහ දැන් ඔයාලගේ ඔතන පාටිසිපන්ට්ලට ඉන්න කවුද? ඔය electronic.lk කියලා ඉන්නේ. ඒ මගේ යාළුවා. හරිනේ. අපි දෙන්න ඇවිල්ලා දැන්ට ජපුර කැම්පස් එකේ තාක්ෂණ පීඨයේ 4 වෙනි වසරේ ඉන්න කට්ටිය. හරි. 4 වසරේ ඉගෙන ගන්න කට්ටිය. එතකොට අපි දැන් මෙතනට ඇවිල්ලා තින්නේ ඔයාලා දැන් ඉගෙන ගන්න හදන Arduino ගොඩාක් ප්‍රැක්ටිකල් කරලා ඉස්සර ඉඳන් ඉගෙනගෙන ප්‍රොජෙක්ට් කරලා ඒ ප්‍රොජෙක්ට් කැම්පස් එකේ
පෙන්නලා සහ ඒවා ඉස්සරහට ඩිවලොප් කරගෙන යන කට්ටිය. හරිනේ. එතකොට ඔයාලට අපි ගැන ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාන්න. එතකොට අපිට තියෙන අත්දැකීම් අනුව සහ අපේ තියෙන knowledge එක අනුව තමයි අපි ඔයාලට මේ course එක කරන්නේ. එතකොට අපි Arduino හා සම්බන්ධ ගොඩක් ප්‍රොජෙක්ට් කරලා තියෙනවා. එතකොට අපි බලමු මොනවද මේ ප්‍රොජෙක්ට් වර්ග කියලා. මම මෙතන මේ සාම්පල් දෙකක් විතරයි දාලා තියෙන්නේ. ඊට වඩා පෙන්වන්න බෑ මෙතන. හරි. මෙතනදී මම ඔය ඉස්සරම හදන්න පටන් ගත්ත කාලේ Arduino ඉගෙන ගන්න පටන් ගත්ත කාලේ හදපු පොඩි කා එකක්. එතකොට මේක වැඩ කරන විදිය ඔයාලා ඕනනම් බලමු. ඒක පොඩි මොටිවේෂන් එකක් ගන්න පුළුවන්. මමත් මේ වගේ එකක් හදනවා කවදා හරි. එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලලා පොඩි මොටිවේෂන් එකක් ගන්න. හරි. මේ වීඩියෝ එක මම ස්කිප් කර කර පෙන්නන්න කොහොමද ඒ කාර් එක වැඩ කරන්නේ කියලා. ඔයාලා දැනට මේක වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ දැන් මේ මීට් එක විනාඩි එකමාරකින් තව එන්ඩ් වෙනවා. ඊට පස්සේ අලුත් එකෙන් ආවහම මම මේ එක්ස්ප්ලেইন කරන්නම් මෙතන මම හදලා තිබ්බ දේ. මොකද්ද මේ කාර් එකෙන් වෙන්නේ කියලා. හරි. ඔයාලා පොඩ්ඩක් වීඩියෝ එක දිහා බලන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ලොකු දෙයක් හිතන්න එපා. බලාගෙන ඉන්න පොඩ්ඩක්. හරි. දැන් ඔයාලා මේ වීඩියෝ එක බලුවා නේද? ඔව් මම ඕනනම් මේ වීඩියෝ එකේ ලින්ක් එක දාන්නම් group එකට. හරි. එතකොට ඒ ඔයාලා දැක්කේ මෙන්න මේ කාර් එක. හරි. මෙන්න මේ කාර් එක තමයි දැක්කේ. දැන් මේක පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට තාම නැහැ. ඒක හැදුවට පස්සේ මම පාවිච්චි කරෙත් නැහැ ඒක. ගොඩක් කල්. එතකොට ඒ තිබ්බේ ඒ කාර් එක. එතකොට ඒ කාර් එකේ උනේ මොකද්ද? අර රිමෝට් කන්ට්‍රෝල් කාර් හැමෝම පාවිච්චි කරලා තියෙනවනේ. ඉස්සරහට යන්න කිව්වම ඉස්සරහට යන පැත්තට යන කරකවන ඔන්න රිමෝට් කන්ට්‍රෝල් කාර්. ඒ රිමෝට් කන්ට්‍රෝල් කාර් එක ඔයාලා දැන් ඉස්සරහට යන එක ඔබාගෙන හිටියොත් මොකද වෙන්නේ? කෙලින්ම ගිහිල්ලා මොකද වෙන්නේ? බිත්තියක් තිබ්බොත් බිත්තියේ හැප්පෙනවා. නැත්නම් පස්සට ගත්තොත් කෙලින්ම පස්සට ගිහිල්ලා තායි බිත්තියක හරි මොකක් හරි හැප්පෙනවා. දැන් එතකොට දැන් මේ මම හදපු එකේ වෙන මූලික දේ තමයි දැන් මෙතන මේ S2ක් වගේ තියෙන සෙන්සර් එක තියෙන්නේ. ඔයාලා ගොඩක් කට්ටිය මේකට නම දාන්නවා. හොඳේ. මෙන්න මේ සෙන්සර් එක මොකද වෙන්නේ? ඔයා ඉස්සරහට යන්න කිව්වොත් ඉස්සරහා බලනවා බාධකයක් තියෙනවද කියලා. කියන්නේ පොඩි සෙන්ටිමීටර් ගානක් ગેප් එකක් යා චෙක් කරන්නේ. ඒ සෙන්ටිමීටර් ගාන ඇතුලේ බාධකයක් තියෙනවද? බාධකයක් තියෙනවා නම් එයා මොකද කරන්නේ? කොච්චර මම යන්න බටන් එක ගෙවුවත් එයා යන්නේ නැහැ. කියනවා බාධකයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ මෙයාට යන්න කියන පැත්ත අනුව මෙයා ඔළුව හරවලා බලනවා. මේ පැත්තේ බාධකයක් තියෙනවද නැද්ද කියලා. බාධකයක් තිබ්බොත් යන්නේ නැහැ. නැත්තම් එයා ෆ්‍රී එක යනවා. හරිනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙන්න මෙතන රිමෝට් කන්ට්‍රෝල් කාර් එකේ කරලා තිබ්බේ. ඒක මම කන්ට්‍රෝල් කරේ බ්ලූටූත් කනෙක්ට් කරපු මම හදාගත්ත
රිමෝට් එකකින්. හරිනේ. හරි. එතකොට මේ දින්න අපි මේ අන්තිමට හදමු. මේක මම මුලින්ම හදපු එකක්. මේ දින්නේ මම අන්තිමටම හදපු දැන්ට මාස කිහිපයකට කලින් හදපු Arduino ප්‍රොජෙක්ට් එක. හරිනේ. මෙන්න අපේ ටීම් එක. අපි මේ ටීම් එක තුල තමයි මේ ප්‍රොජෙක්ට් එක හැදුවේ. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ වීඩියෝ එකත් මම දාන්නවා. මොකද මේ වීඩියෝ එක ප්ලේ කරොත් ලැග් වෙනවලු සමහර කට්ටියට. හරිනේ. ලැග් වෙන හින්දා මේ මම මේ වීඩියෝ එකේ රෙකෝඩින් එකක් දාන්නම්. රෙකෝඩින් එකක් හරි වීඩියෝ එකක් හරි. මම වීඩියෝ එකත් ඕපන් කරලා තිබ්බේ. මේකෙදි වෙන්නේ අපි මේ හදපු ප්‍රොජෙක්ට් එකේදී වෙන්නේ අපි ඔයාලා ඒක බලලම තමයි ආඩි එකක් ගන්න එක හොඳ. හරි මං කියන ගන්නකෝ එන. හරි. දැන් තියෙනවනේ ඔය සමහර ගංගාශ්‍රිත ජලාශාශ්‍රිත ඉන්නවනේ ගෙවල්. ගෙවල් තියෙනවා කුඹුරු තියෙනවා මිනිස්සු ඉන්නවා. එතකොට ඒ වගේ පැතිවලට මොකද වෙන්නේ? දිගටම වැස්සාම මොකද වෙන්නේ? අර ජලාශ වල වතුර මට්ටම ඉහළ ගිහිල්ලා ඊට පස්සේ ඒ වගේ බැව් බැමි එහෙම නැත්නම් ජලාශ වල බැමි වලින් වතුර එළියට දාලා බැමි කඩාගෙන ගිහිල්ලා ඔන්නෝ ප්‍රශ්න වෙනවනේ. අන්න එතකොට අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් තමයි අපි මේ IoT පොඩි මෙතන ආකෘතියක් තියෙන ආකෘතියෙන් අපි අරන් ආවේ. එතකොට මෙතනදී ගන්න යාර ජලාශය වල වතුර මට්ටම් මැනලා එහෙම නැත්නම් මෙතන තියෙන රේන් සෙන්සර්ස් වලින් වර්ෂාපතනය මැනලා අන්න ඒවා මැනලා එයාලා ප්‍රෙඩික්ට් කරනවා මෙන්න මේ කාල සීමාවෙදී මෙන්න මේකේ වතුර මට්ටම වැඩි වෙලා වාන් දානවා. එතකොට මිනිස්සුන්ට ඉන්න බැරි වෙනවා කියලා. එතකොට අර වතුර මට්ටම වැඩි වෙගෙන ඉද්දි මොකද වෙන්නේ? අරය මිනිස්සුන්ට SMS එකක් යවනවා. එහෙම නැත්නම් මේ සිස්ටම් එක SMS එකක් යවනවා. වතුර මට්ටම මේ ගාන, වතුර මට්ටම මේ ගාන, දැන් මේ ගාන කියලා. එතකොට මිනිස්සු එතකොට ඒකට SMS alert එකක් යනවා. එතකොට ඒ කට්ටිය මිනිස්සු කරන්නේ මොකද්ද? එයාලගේ ආරක්ෂාව සපය ගන්න එයාලා ඒ පැති වලින් පොඩ්ඩක් ඉවතට යනවා. එතකොට දැන් හිතන්න පාරවල් වලට වතුර දාලා දැන් වතුර දානවා කියලා සමහර පැති වලට එකපාරට බුක් ගාලා වතුර දාන්නේ නැහැ. වතුර පොඩ වැඩි වෙන්නේ. එතකොට ඒ වතුර මට්ටම වැඩි වෙන පිළිවෙල අනුව වතුර මට්ටම අනුව යන්න පුළුවන් වාහනක් තියෙනවනේ. බයික් වලට යන්න පුළුවන් සාමාන්‍ය පොඩි වතුර මට්ටමකට. ඊපස්සේ ට්‍රීවිල් වලට ඊටත් වඩා අඩු වතුර මට්ටමක විතරයි යන්නත් පුළුවන්. නවතින. අන්න ඒ වගේ යන්න පුළුවන් වාහන ටිකත් අපි පෙන්නලා තියෙනවා එන්නේ වෙබ්සයිට් එක හරහා. එතකොට මිනිස්සුන්ට ඒකේ වතුර මට්ටම පාරේ වතුර මට්ටම අනුව එහෙම නැත්නම් ඒ පාරේ තත්ත්වය අනුව Tamante පාරේ යන්න පුළුවන්ද නැද්ද? ඒ පළාතට යන්න පුළුවන්ද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් එන්නේ පොඩි සිස්ටම් එක හරහා. අන්න ඒ වගේ තමයි මෙතන හදලා තියෙන්නේ. මම මේකේ වීඩියෝ එක දාන්නම් ඔයාලට. දැන් මෙතන ප්ලේ කරොත් ලැග් වෙන හින්දා. වීඩියෝ එක නම් තියෙන ඕන්න. ඔයාලට පස්සේ දාන්න මේ තියෙන අර ඒකේ වෙබ්සයිට් එක ඒක ඔක්කොම පෙන්නනවා. ඔක්කොම ෆුල් ඩිස්ක්‍රිප්ෂන් එකකින් වීඩියෝ එක යන්නේ. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒක මම දැම්මහම ඔයාලට ස්ක්‍රීන් එක අඳින්න එපා කියලා තමයි කියන්නේ මම. හරිනේ. හරි. දැන් මේ Arduino program එකේ අපි කරන්නේ අනේ නැත්නම් ඔයාලා ඉගෙන ගන්න හදන Arduino program එකේ road map එක එහෙම නැත්නම් plan එක. එහෙනම් අපි කරන්න ඉන්න දේවල් තමයි මෙන්න මේ තියෙන්නේ. ඔයාලට මේක පුරුදු වෙති අපේ group එකේ කීප පාරක් මේ share වුණා අපේ plan එක. එතකොට අපි මෙතන plan කරලා තියෙන්නේ දවස් 10ක්. හොඳේ. දවස් 10ක් කියන්නේ එතකොට 10ක් කිව්වට 11ක් වගේ වෙනවා සමහර වෙලාවට. එතකොට අපි මේක plan කරලා තියෙන්නේ මාස 3කට. හරිනේ. මාස 3කට. එතකොට පළවෙනි මාසේ මේ 4 ඊට පස්සේ මාසේ මේ 4 ඊට පස්සේ මෙතන දෙකක් තිබ්බට සති 3ක් වෙන්න පුළුවන්. හොඳේ. සති 3ක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට මේක හිමීට කියව ගන්න පුළුවන් අපි කරන්න යන දේවල් ගැන. එතකොට දැනට අපි දැන් ඔයාලගේ බැජ් එක සෙන්සුරාදා බැජ් එකනේ. සෙන්සුරාදා බැජ් එකට පස්සේ අපි කලින් පටන් ගත්තක් තියෙනවා ඉරිද බැජ් එක. දැන් ඒකේ යන්නේ මේ සතියේ යන්නේ මෙන්න මේ day 7 එක. හොඳේ. එතකොට යාළුවට මේ සතියේ මේ ටික කරනවා. මේ ටික කරලා ඉවරලා ඊට පස්සේ යාළුවට තියෙන්නේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක වෙන.
එහෙම නැත්නම් ඔයාලා මේ කෝස් එකේ අන්තිමට බලාපොරොත්තු වෙන ඔකන ඔයාලා හදන්න ඉන්න ස්මාර්ට් හෝම් එක හදන්න ගන්නවා ඊට පස්සේ. ඒතර ඔයාලත් මොකද කරන්නේ? අන්න ඒ වගේ ස්මාර්ට් හෝම් එකක් හදනවා මේ කෝස් එක අන්තිම වෙද්දී. ඔයාලට එකපාරට ස්මාර්ට් හෝම් එකක් හදන්න දෙන්නේ නැහැ. අන්න ඒ ස්මාර්ට් එක හෝම් එක හදන ප්ලෑන් එක තමයි මේ තියෙන්නේ. මුලින්ම අපි බේසික් එකේ ඉඳන් දැන් අද ඩේ 1 එක කරනවානේ. ඊට පස්සේ මුළු බේසික් එකේ ඉඳන් වෝල්ටේජ් එක කියන්නේ මොකද්ද, කරන්ට් එකක් කියන්නේ මොකද්ද, රෙසිස්ටර් එකක් කියන්නේ මොකද්ද, LED එකක් කියන්නේ මොකක්ද, අන්නේ පොඩිම මට්ටමේ ඉඳන් අපි දවසින් දවස අර ස්මාර්ට් හෝම් එකට අවශ්‍ය වන එක එක සෙන්සර්ස් සහ කම්පෝනන්ට් එහෙම නැත්නම් සංවේදක සහ ඒ උපාංග දවසින් දවස ප්‍රැක්ටිකල් එක හොඳ ප්‍රැක්ටිකල් එක දවස එක සෙන්ස් එකක් කතා කරොත් සංවේදකයක් කතා කරොත් ඒක අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එකක් කරනවා. හොඳ ඊට පස්සේ ඔයාලත් ඒ ප්‍රැක්ටිකල් එක කරනවා. මම ඒක ගැන කියන්නම්. දවසින් දවස අර ස්මාර්ට් හෝම් එකේ පොඩි පොඩි දේවල් අපි ඉගෙනගෙන අන්තිමට මොකද ගන්නෙ? ඒ ඉගෙනගත්ත තැනින් තැන ඉගෙනගත්ත දේවල් ඔක්කොම එකම තැනකට එකතු කරලා fully ස්මාර්ට් හෝම් එකක් ඔයාලම හදනවා අපිත් හදනවා. අපි හදලා ඔයාලට හදන්න දෙනවා. හරිනේ. එතකොට මේ ස්මාර්ට් හෝම් එක බිල් කරන් යන රෝඩ් මැප් එක තමයි මෙන්න මේ තියෙන්නේ. හරිනේ. එතකොට ඒ යන ගමනේදී අපි දවස ගානේ එහෙම නැත්නම් මං කිව්වා වගේ දවසේ හිතන්න අපි දැන් හෙට කතා කරන්න ඉන්නේ මෙන්න මේ DC මෝටර්ස් සහ සර්වෝ මෝටර්ස් ගැන. එතකොට අපි මේ හෙට දවසේ මේක ගැන කතා කරලා මුලින් ඉඳන්ම කතා කරලා ප්‍රැක්ටිකල් එකත් පන්තියේදීම කරලා ලයිව් පෙන්නනවා. හොඳේ ප්‍රැක්ටිකල් එක ලයිව් කරලා පෙන්නනවා. ලයිව් කරලා පෙන්නලා ඊට පස්සේ ඔයාලට ඒක මම කෝඩ් එකක් ගහනවා. Arduino කෝඩ් එකක් ගහනවා. කෝඩ් එකක් ගහලා ලයිව් කරලා පෙන්නලා ඊට පස්සේ ඔයාලට හෝම්වර්ක් එකක් දෙනවා. ඔයාලා ඒක කරලා අපිට එවනවා. හරිනේ. ඊට පස්සේ ඔයාලා මොකද ගන්නේ? ඔයාලා හිතෙන තව අලුත් දේවල් එකට එකතු කරලා අපෙන් ප්‍රශ්න අහලා මේක මෙහෙම කරන්න බැයිද? මෙහෙම කරොත් මොකද වෙන්නේ? අන්න ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්න දැන් අපේ කලින් මැච් එකේ එහෙම ප්‍රශ්න අහන කට්ටිය. මෙහෙම කරොත් මොකද වෙන්නේ? අන්න එහෙම ඔයාලා හිතන දේවල් ඇප්ලයි කරලා ඔයාලා තව ඉගෙන ගන්නවා මේ යන ගමනේදී. එතකොට ඒක ඩේලි අසයින්මන්ට් වලින් ඔයාලත් ඉම්ප්‍රූව් වෙනවා. ඔයාලට මේ ගැන හෑන්ඩ් ඔන් එක්ස්පීරියන්ස් එකක් එනවා ඩේලිම. හරිනේ. ඩේලි ඔයාලම කරන විතර ඔයාලටම පුරුදු වෙනවා මේවා ගැන. ඊට පස්සේ අපි අර ෆයිනල් ප්‍රොජෙක්ට් එක හදනවා අපේ ස්මාර්ට් හවුස් එක. හරි. ඔයාලා මේක නිකන් ඉන්නලාට කියවලා බලන්න. එහෙම නැත්නම් AI යූස් කරලා බලන්න මේකේ අන්තිම අවුට්පුට් එකේ මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. හොඳේ. මෙන්න මේ සෙන්සර් පාවිච්චි කරලා මොන වගේ දේවල්ද වෙන්නේ? මේවා පාවිච්චි කරොත් මොනවද කරන්න පුළුවන්? අන්න ඒ පොඩ්ඩක් ඔයාලත් හොයලා බලන්න අපි මේකට ජොයින් වෙනකන් ඕන්න. ඒතකොට ඔයාලටම පොඩි ඉන්ටරෙස්ටිං පාර්ට් එකක් ඇඩ් වෙයි. හරි. එතකොට අපි අර ස්මාර්ට් හෝම් එක හදලා ඉවර වුණාම මොකද වෙන්නේ? අපි ඔයාලා ඒ හදපු එක චෙක් කරලා ඔයාලට ඩිජිටල් සර්ටිෆිකේට් එකක් එහෙම නැත්නම් අවශ්‍ය කට්ටියට printed එකක් ඩිජිටල් සර්ටිෆිකේට් එකක් අපි ඉෂුව් කරනවා. ඔයාලා මෙන්න මේ කෝස් එකේ මෙන්න මේ දේවල් ඉගෙනගෙන මෙන්න මේ දේවල් කරා කියලා පොඩි සර්ටිෆිකේට් එකක් අපි දෙනවා. හරිනේ. මට තප්පරයක් දෙන්න. හරි. ඔන්න ඔය දේවල් තමයි අපි කෝස් එකේ අපි ඉවැලුවේට් කරන්නේ. එහෙම නැත්නම් අපි නිරීක්ෂණය කරන්නේ බලන්නේ ඩේලි අසයින්මන්ට් සහ ෆයිනල් ප්‍රොජෙක්ට් එක සහ ඒ දෙකම හරියට කරන කට්ටියට සර්ටිෆිකේට් එක. හරි. දැන් මම ඕනනම් පෙන්නනම් අපේ මේ අර ගෲප් එකට දාපු මැසේජ් වල තිබ්බ channel එකට ගිහලා ඔයාලා බැලුවද පොඩ්ඩක්? ඒ channel එකේ දාලා දිනවා මේ දැන්ට අපේ කට්ටිය කරපු දේවල් වල ප්‍රැක්ටිකල්ස් ඒවා මේවා අපිට එව්වුවා. මම පෙන්නන්නම් ඕනනම්. අපිට එව්වුවා මේ ඔයාලට channel එකේ උඩ මැසේජ් පේන්නේ නැතුවද ඇති පොඩ්ඩක් බලන්න. මේ දින්නේ යාලා ඩේලි අසයින්මන්ට් අපි දින ඒවා කරලා එවන ඒවා. නේ. එයාලාම චෙක් කරලා එයාලාම වැඩ කරන විදිය හොඳට බලලා එයාලා තව අලුත් දේවල් මේ තියෙන්නේ මම කියලා දෙන්නේ සාමාන්‍යයෙන් එක බල්බයක් දෙකක් පත්තු කරන එක. සමහර කට්ටිය බල්බ් සෙට් එකක්ම ගහලා අන්න ඒ වගේ ගොඩක් අර ඉම්ප්‍රූව් වෙන කට්ටියත් ඉන්නවා. හොඳේ.
එන් තමන්ට අවශ්‍ය දේ වැඩි දියුණු කරලා කරන කට්ටියත් ඉන්නවා. මේ දින්නේ අර ඒ කට්ටිය එවපු දේවල් ඩේලි අසයින්මන්ට් වලදී. ඔයාලා මේක බලන්න පුළුවන් හොදේ මේකට ගිහලා channel එකට ගිහිල්ලා. හරි මේකට උඩ මැසේජ් ගොඩක් තියෙනවා. හරි. ඔයාලා නිකන් ඉන්නලාට මේක අර කටි දාපු ඒවා බලන්න ඕන. හරි. එතකොට මේක ගැන අපි කියලා ඉවරයි අපේ කෝස් ප්ලෑන් එක ගැන. එතකොට දැන් මෙතනදී කියන්න ඕන දෙයක් තමයි තව වැදගත්. දැන් අපි මේක 3 month වලින් يعني මාස 3කටනේ ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට පළවෙනි මාසේ මෙතනට නම් ඉවර වෙනවා, දෙවෙනි මාසේ මෙතනට නම් ඉවර වෙනවා, තුන්වෙනි මාසේ මම කිව්වා තව ඩේ එකක් ඇඩ් වෙනවා කියලා අර ස්මාර්ට් හෝම් එක බිල් කරන් යද්දී. එතකොට තුන්වෙනි මාසේ දවස් 3ක් අපි කරනවා. එතකොට ඉතුරු සතිය දෙනවා ඔයාලට ප්‍රොජෙක්ට් එක හදන්න. එහෙම නැත්නම් ස්මාර්ට් හෝම් එක හදන්න. එතකොට දැන් දැන් මේ ටික කරන්න දැන් ගොඩක් කට්ටිය ගාව Arduino kit නැතුව ඇති මං හිතන්නේ. මෙතන ඉන්න ගොඩක් කට්ටිය ඇවිල්ලා ඇත්තේ මේ Arduino මොකක්ද බලන්න වගේ තමයි කට්ටිය ඇවිල්ලා ඇත්තේ. පොඩ්ඩක් අර ඉගෙන ගන්න ආසාවක් ඇති කරගන්න වගේ තමයි. මම මේක කරන්න ඕනේද? කරොත් හොඳද? මොකද්ද මේක වෙන්නේ වගේ බලන්න ආපු කට්ටිය තමයි ගොඩක් ඇත්තේ. එතකොට දැන් ගොඩක් කට්ටිය ගාව Arduino board නැතුව ඇති. එතකොට Arduino board නැති අයට පුළුවන් Arduino board තියෙන කට්ටියම උත් කරන්න ඕනේ නැහැ. යාට හැබැයි අර අවශ්‍ය අපි කතා කරන sensors තියෙන්නේ. අන්නේ sensors ටික ඔයාලා ගාව ඔක්කොම නැතුව ඇති. හොඳේ මේක දාලා තියෙනවා. එතකොට sensors ඕන කට්ටිය sensors සහ Arduino boards නැති කට්ටියට ගෙන්න ගන්න පුළුවන් අපි අර group එකේ අර අනිත් ඇඩ්මින් කෙනෙක් ඉන්නේ. අර group එකේ logo එක දාගත්ත ඇඩ්මින් කෙනෙක්. අන්නේ ඇඩ්මින්ට මැසේජ් එකක් දාලා ඔයාලට ඕන Arduino board සහ component ඒ කියන්නේ ඔයාලට වෙන දේවල් ඕන නම්. හිතන්න ඔයාලට ඕනේ තව rain sensor එකක් සහ මොකක් හරි මෙතන අපි කතා කරන්නේ නැති දේවල් ඕන නම් ඒවත් ගෙන්න ගන්න පුළුවන්. එයාට කියලා. හරිනේ. එතකොට එතන අර අපෙන් Arduino board එක ගන්න කට්ටිය ඉන්නේ. බෝඩ් එක විතරක් නෙමෙයි කම්පොනන්ට් ඔක්කොම මොකක් හරි ගන්න කට්ටිය ඉන්නේ. අන්නේ ගන්න කට්ටියට අපි දැන් අපේ කෝස් එක යන්නේ 3 month වල හින්දා මාසෙ ගානේ අපි එක මාසයකට 1000ක් තමයි අය කරන්නේ. එතකොට මාස ඔක්කොම 3ට 3000යි කෝස් ෆී එක. එතකොට අර අපේ Arduino kit එක සහ Arduino board ගන්න කට්ටියට ඩිස්කවුන්ට් එකක් දෙනවා 1000ක. එතකොට යාලට full 3 month course එකටම ගෙවන්න ඕනේ 2000යි. හරිනේ. දැන් මේක අපි ලොකු ගාණක් දැම්මේ නැත්තේ අර Arduino ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නෝනේ. දැන් අපේ කලින් බැච් එකේ ඉන්නවා පොඩි කට්ටිය ගොඩක්. එතකොට අර ඉගෙන ගන්න ආසාවම කට්ටියට මේ මෙච්චර ගාණක් යනවනේ අම්බෝ පස්සේ ඉගෙන ගන්නව ලොකු වෙලා ඉගෙන ගන්නවා කියලා අර පහුවෙල ඒ පස්සට දාන කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටිය හින්දා තමයි අපි මේ කෝස් ෆී ගොඩක් අඩු කරේ. එතකොට එයාලට පොඩි දැන ඉඳන් ඉගෙන ගන්න පහසුයි වැඩි ගාණක් ගෙවන්න නැතුව. හරිනේ. අන්න එහෙම කට්ටිය ඉඳන් තමයි අපි ලොකු ගාණක් ඇඩ් කරේ නැත්තේ මේකට. ඕක තමයි එතකොට අපේ කෝස් එක සම්බන්ධ කියන්න ඉතුරු වෙලා තිබ්බේ. එතකොට ඔයාලට මෙතනින් අපේ කරන ප්ලෑන් එක සහ අපේ කරන ප්‍රොජෙක්ට් එක ගැන ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ප්‍රශ්න එක්ක chat එකේ පබ්ලික් දාන්න එහෙම නැත්නම් මට ප්‍රයිවට් දාන්න නැත්නම් කතා කරලා කියන්න. කම්පොනන්ට් ටික මම කම්පොනන්ට් ටික පෙන්නන්නද ඔයාලට? දැන් එකපාරට ඔක්කොම හොයාගන්න අමාරුයි. මං ගාව අහලා පහලා තියෙන කම්පොනන්ට් ටික පෙන්නන්න. හරි මේ තියෙන්නේ අපි අර අතන ඩේ 6 එකේනේ. ඩේ 6 එකේ කතා කරන LCD ඩිස්ප්ලේ එකේ මම පොඩි ප්‍රොජෙක්ට් එකක් කර හිටියා. මම ඒක මෙහෙම උස්සන් ආව මෙතන ඔයාලට පෙන්නන්න.
ඒ සම්පූර්ණ කම්ප්ලීට් කරගෙන ඉතින් එහෙම ගහපු එකක්. දැන් ඔයාලා මේක ඉගෙන ගන්නවා මේ ඩිස්ප්ලේ එක යූස් කරන්න day 6 වලදී. ඔය ප්ලෑන් එකේදී. ඒතකොට මේක ඇවිල්ලා එක කම්පෝනන්ට් එකක්. මේ තියෙන ඔයාලා හම්බෙන බෝඩ් එක. ඒකට ඔයාලට හම්බෙන තව දේවල් තමයි මේ තියෙන්නේ. humidity sensor, තව magnetic field switch, තව මෙන්න මේ motor module එක වගේ එක, ultrasonic sensor එක, PIR PIR sensor මේ වගේ 5 volt motor එක, battery, තව මෙතන මම ගාව හොයාගන්න බැරි ඒවා තියෙනවා ගොඩක්. transistor pack, transistor resistor pack ඊට පස්සේ තව මේ වගේ fan පෙත්තු හම්බෙනවා. LED servo motors මෙතන මගේ අනිත් කප් එකේ තියෙන ගොඩක්. ඒතකොට මේ ලිස්ට් එක මේ දාලා ඇති ඔයාලට හම්බෙන ලිස්ට් එක අපේ group එකේ. මම ඉතින් මෙන්න මේ ලිස්ට් එක තමයි ඔයාලට හම්බෙන්නේ. දැන් මෙතන මං ගාව අහලා පහලා ගොඩක් ඒවා නැහැ. ඕන්න යන්න ඕනේ. මේ දින ඔයාලට හම්බෙන ලිස්ට් එක. පල්ලෙහා මැසේජ් වල බලන්න ඒක. මේ ලිස්ට් එක පොඩ්ඩක් අප්ඩේට් කරලා සමහර ඒවා අලුතෙන් දැම්ම අපි. දැන් මේ LCD ඩිස්ප්ලේ එකෙන් පාවිච්චි කරන්න අලුත් මොඩියුල් එකක් අපි ඉන්ක්ලූඩ් කරා. ඒතකොට අප්ඩේටඩ් ලිස්ට් එක මෙතන අපේ channel එකේ පල්ලෙහා ඇති. අමෙදි. මේ ප්ලෑන් එකනේ. ලිස්ට් එකත් ඇති. මේ තියෙන්නේ මෙන්න මේ ලිස්ට් එක තමයි ඔයාලට හම්බෙන්නේ. හරි. එතකොට ඔය ටික තමයි ඔයාලා පාවිච්චි කරන්න යන්නේ අපි කෝස් එක දවසින් දවස පාවිච්චි කරන්න යන්නේ. දැන් මෙතන මම පේන්න තියෙන්නේ පොඩ්ඩයි. තව අඩුයි උතන. තව ඒක හොයාගන්න ඕනේ. හරිනේ. ඔන්න ඕක තමයි. හරි. එතකොට මෙන්න මේ විදිහට මේ මම කැම් එක ෂෙයා කරලා තියෙන්නේ. එතකොට ඔයාලට අර දවස් අවසානයේදී ප්‍රැක්ටිකල් ඔක්කොම මෙහෙම මම ෂෙයා කරලා පෙන්නනවා. ඒ වෙලාවෙම ලයිව් කරලා පෙන්නන්නේ. ඔක්කොම ටික. දැන් මෙතන මේ මම LCD එකේ භාගයට අද හිටපු එකක් තියෙන්නේ. ඒ වගේ කෝඩ් ඔක්කොම අපි කරලා පෙන්නනවා මෙතන පැත්තකින් කෝඩ් එක දාලා මේ පැත්තෙන් අවුට්පුට් එක පෙන්නලා ඒ වෙලාවෙම ලයිව් ප්‍රැක්ටිකල් එක මේ කරලා පෙන්නනවා. හරිනේ. ඒතර ඔයාලට ඒ වෙලාවෙම කරන කට්ටියට එහෙම කරන්න පුළුවන් නැත්නම් රෙකෝඩින් එක බලලා පස්සේ කරලා අපිට ප්‍රශ්න අහලා අපිට එවන්න පුළුවන් ඔයාලා කරන දේ. හරි. ඔන්න ඔය ටික තමයි කියන්න තිබ්බේ. දැන් ඔයාලගේ වාරේ ප්‍රශ්න අහන්න. හරි. ප්‍රශ්නක් තියෙනවා. කීයක් වැලිඩේෂන් කිට් එක? කිට් වල ප්‍රයිස් නම් මම හරියට දන්නේ නැහැ. අර channel එකේ දාලා ඇති. නැත්නම් අපි අර group එකේ මම කිව්වා group එකේ logo එකකින් ඉන්න admin කෙනෙක් ඉන්නේ. අන්නේ adminට message එකක් දාලා මේ ඔය package ගැන විස්තර අහන්න. මම ඒ package වල ගාන ගන්න නම් උතරම අප්ඩේට් එකක් නැහැ. ලොකුවට ගානක් නැතිවද? පොඩ්ඩක් අර විස්තරේ group එකට දාන්නකො ප්‍රේමයා කවුද? ඒ packages වල ගාන හරි ඔයාලට ඒක group එකට වැටෙයි packages වල ගාන. channel එකේ දාලා නැහැ. හරි. එතකොට ඔයාලට තව ප්‍රශ්න මොනවද තියෙන්නේ? හරි අර අපේ අනිත් admin group එකට ඔයාලට ඒ Arduino kit එකේ price දායි. How to make the car. දැන් අපි මෙතන කතා කරන ස්මාර්ට් හෝම් එකනේ. එතකොට අපි ස්මාර්ට් හෝම් එකට අවශ්‍ය ටික තමයි ඩේලි බිල්ඩ් කරගෙන යන්නේ. එතකොට අපි මෙතන කා එක ලොකුවට ටච් කරන්නේ නැහැ.
හැබැයි කායකට ඕන වෙන කම්පොනන්ට් අපි කතා කරනවා මෙතනදී. අල්ට්‍රසොනික් එක, මෝටර්ස් ගැන, සර්වෝ මෝටර්ස් ගැන, තව මොකද මෝටර් මොඩියුල් ගැන අන්න ඒවා ගැන අපි කතා කරනවා. එතකොට ඔයාලට මේ දේවල් ඉගෙනගෙන ඊට පස්සේ ඔයාලට අර අමතර දේවල් වලින් ඔයාලට ඕන කාර් එක හදනවා නම් කාර් එක හදත හැකි. වෙන දේවල් හදනවා නම් අනිත් දේවල් ඔයාලට හදත හැකි. ඒක ඔයා මත ඩිපෙන්ඩ් වෙනවා. ඔයාගේ ක්‍රියේටිවිටි එක අනුව. හරිනේ. ඔයා මේ දේවල් පාවිච්චි කරන්නේ ස්මාර්ට් හෝම් එකකට නම් ස්මාර්ට් හෝම් එක හදත හැකි. ඔයා මේ ටික පාවිච්චි කරන්නේ කායකට නම් කාර් එකක් හදත හැකි. ඒවල අලුත් දේවල් ඇඩ් වෙනවා ඔයාලගේ පර්පස් එක අනුව. කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්නේ බෝඩ් එක? මම අර කලින් පෙන්නුවේ ඔය බෝඩ් එක අපි අර මං කියවනේ අර ප්‍රොසෙස් එක මෙන්න මේ බෝඩ් එකේ මොකක්ද දෙන්නේ සෙන්සර්ස් වලින් ඉන්පුට් අරන් දෙන ඉන්ස්ට්‍රක්ෂන් අනුව ප්‍රොසෙස් කරලා අර මෝටර්ස් බසර්ස් අන්න ඒ වගේ අවුට්පුට් දෙනවා කියලා. එතකොට අපි කරන්නේ මේ බෝඩ් එකේ ඉන්ස්ට්‍රක්ෂන් දෙන එකනේ. මම උපදෙස් දෙන එකනේ. ඒ උපදෙස් දෙන්න තමයි අපි මෙන්න මේ Arduino IDE එක පාවිච්චි කරන්නේ. එතකොට මේ මං කෝඩ් ගහලා දින්නේ මෙන්න මේ ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි වගේ නෙමෙයි කෝඩ්. හැබැයි මේ කට්ටිය බලයිද දන්නේ කෝඩ් කරන්න ඉංග්‍රීසි ඕනද කියලා. ඉංග්‍රීසි ඕනේ නැහැ මේ එක වචන සෙට් එකක් තියෙනේ වචන සෙට් එක තමයි එහෙම පාවිච්චි කරන්නේ හොඳේ. නැත්නම් කට්ටිය බයයි මට ඉංග්‍රීසි කතා කරන්න බෑ හරියට ස්පෙලිනුත් බෑ ඒ හින්දා මට අඩිනෝ කරන්න බැරි වේද කියලා. එහෙම නෑ මේ හැමදාම පාවිච්චි කරන වචන ටිකක්. එතකොට අපි මේ දවස් 7 සමහර වෙලාවට එකම වචනය 7 පාවිච්චි කරනවා. ඒතොර හැමදාම පාවිච්චි කරන වචන වලින් තමයි මේ මෙන්න මේවා include ඔන්න ඔය වගේ වචන හැමදාම පාවිච්චි කරන මේ delay කියන එක හැමදාම පාවිච්චි කරනවා. අන්න ඒ වගේ හැමදාම පාවිච්චි කරන වචන වලින් තමයි අපි කෝඩ් එක ලියන්නේ. එහෙම නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නේ, උපදෙස් දෙන්නේ. හරිනේ. හරි ප්‍රෝග්‍රෑමින් කරන ප්‍රශ්නෙට උත්තරය හරි. මම හැදුවා ලයින් ෆලෝවින් කාර් එකක් නියමයි. අනියමයි ෆොටෝ එකක් දාලා තියෙනවා. ලයින් ෆලෝවින් කාර් එක. සුපිරි. හරි. ඒ ලයින් ෆලෝවින් කාර් එක හදපු එක මට ඒකේ පොඩි වැඩ කරන විදිහේ වීඩියෝ එකක් පුළුවන් නම් WhatsApp එකට දාන්නකෝ. ඒතකොට අර DP එකක් දාන් ඉන්නේ ඒක නැත්නම් ෆොටෝ එකක් දාන් ඉන්නේ. කන්ද දිහා බලන්න. ඒ මං ඉන්නේ. මේ එයාට පොඩ්ඩක් එයාට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්නකෝ. ඒ කාර් එකේ වැඩ කරන වීඩියෝ එකක් පොඩ්ඩක්. ඒක මරු හැබැයි. ඊළඟ සතිය වෙද්දි ප්‍රැක්ටිකල් කිට් එක අපි ගාව තියෙන්න ඕනේද? ප්‍රැක්ටිකල් කිට් එක ඩිලිවර් කරන්න කොච්චර දවසක් යයිද අපේ මෙයා කවුද කියන්න පොඩ්ඩක්. ඊළඟ සතිය වෙද්දි පුළුවන් වේද ප්‍රැක්ටිකල් කිට් එක බෙදන්න? හරි what is analog what is digital what is current what is voltage ඔය ඔක්කොම අපි කරනවා බේසික්ම. මම ඕන අපේ day 1 එකේ මේ නෝට් එක මම පෙන්නන්නම්. දැන් මේ අපේ day ඔක්කොගෙම නෝට් උත් හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රසන්ටේෂන් උත් හදලා තියෙන්නේ. ඔයාලට තව දෙයක් කියන්න බැරිනවා. දැන් අපි ඩේලි කරන ලෙසන්ස් තියෙනවනේ. ඒ ලෙසන්ස් වල ඔයාලට නෝට් උත් දෙනවා. හොඳේ. එන ඔයාලට කියවන්න පුළුවන් නෝට් උත් දෙනවා. ඔක්කොම නෝට් උත් හදලා තියෙන්නේ. ඒතකොට ඔයාලට ෆස්ට් ඩේ එකේ දෙන නෝට් එක තමයි මේක. හරි. මේ තින්නේ ෆස්ට් ඩේ එකේ දෙන නෝට්. ඔයාලට නෝට් උත් හදලා තියෙනවා. ඒතකොට මේ තින්නේ ඩේ 2 එකේ. ඒතකොට එතනදී කතා කරන what is analog what is current what is voltage අන්නේ ඔක්කොම කතා කරනවා. හරි. මේ තියෙන්නේ what is analog කියන එකට ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ. එතකොට අපි පාඩමේදීත් කතා කරන ඔයාලට දෙන නෝට් එකේ ඔයාලට කියව ගන්න පුළුවන් දේවල් විදිහට දාලා තියෙනවා. හරි. එතකොට අපි මේ පොඩි Excel එකක ඔයාලා එවන ඒවා daily assignment අපි සේව් කරගන්නවා මාක් 1 ලකුණු 1. ලබන සතිය වෙද්දී කිට් එක ඩිලිවර් කරන්න පුළුවන් වවුලක් නැහැලු. හොඳයි. ලබන සතිය වෙද්දී ඔයාලට හම්බෙයි. අද හෙටම දැම්මොත් හැබැයි මේ
සිකුරාද ඕඩර් එක දාලා සෙන්සුරාදා ආවේ නැහැ කියන්න එපා ඉතින්. හොඳේ. ඔඩ කලින් ඕඩර් එක දැම්මොත් ලබන සතියේ දිනනවා. තාමත් ප්‍රශ්න තිබ්බේ? හරි. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට නෝටුත් දෙනවා. දැන් අපේ අනිත් බැච් එකේ නෝට් ඔක්කොම නෙමෙයි හෙට ගන්න තියෙන නෝට් එක දාන්න තියෙනවා. එන්න ඒවා තියෙනවා. ඉතින් දවස් 7 ප්ලෑන් එක ෆුල් ඔක්කොම ප්ලෑන් කරලා හදලා තියෙන්නේ ප්‍රැක්ටිකලුත් එක්ක. ඔයාලා තියෙන්නේ ඇවිල්ලා වාඩි වෙලා අහගෙන ඉන්න ඊට පස්සේ ප්‍රැක්ටිකල් එක කරන්න. හරි. තව ප්‍රශ්න තියෙයිද? හරිද? ප්‍රශ්න නැද්ද තව? තව විනාඩි 8ක් තියෙනවා. ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් නම් අහන්න. මොන ප්‍රශ්නයක් අහන්න? ප්‍රශ්න නැත්නම් අපි සෙෂන් එක නවත්තමු. ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න. මේ WhatsApp මැසේජ් දැම්මොත් සමහරකට රිප්ලයි ගන්න පරක්කු වෙන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේමයි ඔයාලා Arduino අර ප්‍රොජෙක්ට් එකවනේ කරලා ඒ කරලා එව්ව ගමන් අනිවාර්යෙන් අනිත් පැත්තට බලලා අපි මාක් දාගන්නවා. ඒකට සමහර වෙලාවට වීක් ඩේ වල 9 to 5 ඒ 9 ඉඳන් 5 වෙනකන් පොඩි මැසේජ් රිප්ලයි ඩිලේ එකක් තියෙන පුළුවන් වීක් ඩේ වල. නැත්තම් මම පුළුවන් හැම වෙලාවෙම රිප්ලයි කරනවා. මන් කියන්නේ අර අනිත් ඇඩ්මින්ට දැම්මොත් එයා හැම වෙලේම අනිත් පැත්තට රිප්ලයි කරනවා. මන් තමයි පොඩ්ඩක් ඩිලේ එකක් ආවොත් එන්නේ රිප්ලයි වලට. අනිත් එක්කෙනා රිප්ලයි කරනවා. කොහොමද ලියන්නේ කෝඩ්? අපි කෝඩ් ලියන්න තමයි ඉගෙන ගන්න. හරිනේ. කෝඩ් ලියන විදිහ තමයි ඉගෙන ගන්න. දැන් හිතමු උදාහරණයක් විදිහට ආ හරි. දැන් හිතමු උදාහරණයක් විදිහට මෙන්න මේ සෙන්සර් එක කියලා. මෙන්න මේ සෙන්සර් එකේ අගයන් කියවන. එහෙම නැත්නම් ඩිස්ටන්ස් එක රීඩ් කරන්නේ කොහොමද කියලා අපි මෙන්න මේ එක ලයින් එකෙන් ලයින් එකට කියන. හොඳේ. මම කියන්නේ මේකෙන් වෙන්නේ මෙච්චරයි මේකෙන් වෙන්නේ මෙච්චරයි කියලා. මේ හැම ලයින් එකක මුලින්දම්ම මේකෙන් වෙන්නේ මොකක්ද? මේකෙන් වෙන්නේ මොකක්ද? එතකොට ඔයාලා මේක වෙනස් කරන්නේ කොහොමද? ඔයාලට මෙන්න මේ තැන් වලට දාන්න ඕනේ මොනවද? අන්න එහෙම ලයින් එකෙන් ලයින් එකටම කියනවා. හොඳේ. දැන් අපි අර කලින් බැච් එකේ කට්ටියගෙන් ඕනනම් අහන්න ඒ කට්ටියගේ රෙකෝඩින් ඕන එකක් දෙක මම දාන්නම්. ඔයාලා රික්වෙස්ට් කරොත් ඕන ඒ වගේ බලන්න අපි මේ ලයින් එකෙන් ලයින් එකට කියලා දෙනවා. මේකෙන් වෙන්නේ මොකද්ද? මේකෙන් වෙන්නේ මොකක්ද? මේකෙන් වෙන්නේ මොකක්ද? ඔහොම කියලා. හරිනේ. ඒතකොට කෝඩ් ලියන්න තමයි ඔයාලා ඉගෙන ගන්නේ. එකපාරට මේක මෙහෙමයි කියලා කියන්නේ නැහැ. ඔයාලා පොඩ පොඩ ඉගෙන ගන්නවා. කෝස් එකට ජොයින් වෙන්න ඕන කට්ටියට Google ෆෝම් එකක් දායි මේකේ අපේ ගෲප් එකේ. ඒක ෆිල් කරලා එවන්න. ෆිල් කරපු නැති අය. හොඳේ. ෆිල් කරපු නැති අය ෆිල් කරලා දාන්න ජොයින් වෙන්න කැමති කට්ටිය. ෆිල් කරපු කට්ටිය ප්‍රශ්නයක් නැහැ. ෆිල් කරපු නැති අය දාන්න Google ෆෝම් එක. Google ෆෝම් එකක් තිබ්බනේ යාළුවෝ. මෙරි අන්තිමට Google ෆෝම් එක. අතන channel එකෙත් ඇති නැත්නම් අර group එකෙත් ඇති. මෙන්න මේ Google ෆෝම් එක. ඒක පුරවලා දාන්න. හරි තව ප්‍රශ්න අහන්න තිබ්බා මට මිස් වුණාද? Arduino board එක program කරයින් පස්සේ අපිට Arduino board එක වෙන project වලට ඔව් මේ Arduino board එක කියන්නේ මේ එකපාරක් use කරලා අයින් කරන එකක් වගේ නෙමෙයි. දැන් අර ගොඩක් කට්ටියගේ මේ ඔළුවේ අදහසක් ඇති අපි අර සර්කිට් පාස්සන්නේ ඉගෙන ගන්න කාලේ තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? අර බවුත් එකෙන් ඊයන් ටික ඇදගෙන ගිහිල්ලා එහෙම සර්කිට් එක පාස්සල එක අයින් කරනවානේ. ඊට පස්සේ ඒක පාවිච්චි කරන්නේ මේ වැඩේට විතරයි. හැබැයි මේ Arduino කියන එක ඔයාලට
ඕන තැනක. ඒ කියන්නේ ඔයාලට මුලින්ම ලයිට් එකක් පත්තු කරනවා, ලයිට් එකක් පත්තු කරලා මේ මම දැන් මෙතන ගහලා තියෙන්නේ මෙතන මේක පෙන්වන්න විතරයි. හොඳේ. මෙන්න මේ ඩිස්ප්ලේ එක විතරයි. ඒත් අපි මේ හැම එකටම මේ Arduino board එක පාවිච්චි කරනවා. මේ දින Arduino board එක හැම එකටම මේ Arduino board එක පාවිච්චි කරනවා මේ හැම sensor එකකටම. එකපාරක් පාවිච්චි කරලා අයින් කරන එකක් නෙමෙයි Arduino board එක කියන්නේ. ඒතකොට ඔයාලා දැක්කනේ මම පෙන්නපු කාර් එකේ ඒ කාර් එකේ තියෙන Arduino board එක. මෙන්න මේ Arduino board එක තිබ්බේ ඒකේ. ඔයාලට ඕන තැන්වල ඕන විදිහට ඔයාලගේ අවශ්‍යතාවය අනුව පාවිච්චි කරන්න පුළුවන්. හරි තව ප්‍රශ්න තිබෙයිද? ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තව විනාඩි 3ක් තියෙනවා ප්‍රශ්න අහන්න. දැන් ඔයාලට සමහරවිට පොඩ ඔලුවට යන්නේ නැති මම පොඩ එකම දේ සැකින් සැරේ කියවනවා කියලා. ඒක කියන්නේ අර සමහර කට්ටියට එකපාරෙන් කිව්වට සමහර දේවල් ටච් වෙන්නේ නැහනේ. එතකොට මම එකම දේ දෙපාර තුන් පාර කියනවා මේ කෝස් එක කරද්දිත් අර කෝඩ් ලයින් වලදී විශේෂයෙන් මේ ලයින් එකකින් වෙන්නේ මෙහෙම මේ ලයින් එකකින් වෙන්නේ මෙහෙම අන්න එහෙම කියලා. ලයින් බයි ලයින් කියනවා එකම දේ. හරි. තව ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනම් අසන්න. හරි. දැන් මම කලින් කියවන අපේ කලින් ගෲප් එකේ ගොඩක් අර සාමාන්‍ය පොඩි කට්ටිය හිටියේ පොඩි කට්ටිය වගේම තමයි ගොඩාක් ලොකු කට්ටියකුත් හිටියා. වයස් රේන්ජ් එක දලක් විදියට ගත්තොත් 30යි 60යි අතර වගේ 30යි 50යි අතර වගේ එහෙම සෙට් එකකුත් එහෙම කට්ටියකුත් හිටියා. ඒතකොට එයාලා තමයි අපි අර පොඩි කට්ටියට වඩා එයාලා තමයි ආසාවෙන් කරන්නේ. හොඳේ. අර එහෙම කට්ටියක් ඉන්න පොඩි කට්ටියට ආසාවක් අඩුයි ලොකු කට්ටියට වඩා. එතකොට දැන් මෙතනින් සාමාන්‍යයෙන් ඒජ් රේන්ජ් එක අපි ගත්තේ අවුරුදු 20ත් 30ත් අතර තමයි ගොඩක් කට්ටිය. ඒකට ඔයාලාට ඊට වඩා ඉන්ට්‍රෙස්ට් එක වැඩි වෙන්න ඕනේ. මොකද ඔයාලා මේ තාක්ෂණයත් එක්ක ඉන්න කට්ටියනේ. ෆෝන් එක ඉන්න, ලැප්ටොප් එක ඉන්න, රොබෝස්ලා දකින්න, සෝෂල් මීඩියා වල ඉන්න අන්න ඒ වගේ කට්ටියනේ. එතකොට ඔයාලට මේවා ගැන ඉන්ට්‍රෙස්ට් එක වැඩි වෙන්න ඕනේ. අනික් කට්ටියට වඩා. ඒතකොට පොඩි කට්ටිය හිතන්න ඕනේ මං කොහොම හරි දැන් මේක පටන් ගත්තොත් ලොකු වෙද්දි මට ලොකු දේවල් කරන්න පුළුවන්. කියන්නේ තනින් රොබෝ කෙනෙක් හදන තැනටම එන්න පුළුවන් කියලා ඔළුවේ විශ්වාසයක් තියෙන්න ඕනේ. දැන්ම පටන් ගත්තොත්. හරි ඔයාලට ප්‍රශ්න තියෙනවද?